ඔයාලා හැමෝටම සියලු යහපත් හිතුම් පැතුම් මිටුවන සුබ දවසක්. අද අපි අහන්න යන්නේ මේ සසරේ යද්දී එක් වතාවක් ගිනි තියලා හත් වතාවක් ගිනි ඇවිල්ලා මහා දුකටපත් වුණ කතාවක්. ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය එක නිවසකට දානෙකට පිණ්ඩපාතේ වඩිනවා. එතකොට මේ විදිහට දාන්නට වෙලියට පස්සේ කල් වේලාසන වැඩි. ඒ නිසා ස්වාමින් වහන්සේලා මොකද කරන්නේ? ඒ ගෙදර ඉන්න පිරිසට බණ කියන්න පටන් ගන්නවා. ඉතින් මේ බණ අහන අතරතුර ඒ ගෙදර පිරිසක් කැවුම් බදිමින් ඉන්නවා. මේ කැවුම් බදිමින් ඉද්දී ඒ ලිපෙන් ගිනි පුපුරක් අහසට යනවා. ගිනි පුපුරක් අහසට ගියාට පස්සේ අහසින් ආපු කපුටෙක් ඒ ගිනි පුපුරට කොට දානවත් එක්කම මුළු ඇඟම ඇවිලිලා අළු වෙලා ගියා. ඉතින් මේක මේ ස්වාමීන් වහන්සේලා දැක්කට පස්සේ පුදුමයටපත් වුණා. මේ කර්ම ස්වභාවය නම් හරි පුදුමයි. මෙහෙම විපාක දෙන සත්‍යයනුත් ඉන්නවා නෙව කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා මොකද කළේ? මේ දාණයෙන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ හම්බෙන්න ගිහිල්ලා මේ විස්තරේ කියා හිටියා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අද අපි දාන්නට ගියාට පස්සේ මෙන්න මේම සිද්ධියක් වුණා. ගිනි පුපුරක් අහසට විසි වෙලා ඒ ගිනි පුපුරට මේ කපුටෙක් කොට දානවත් එක්කම මුළු ශරීරයම පිච්චිලා අළු වෙලා ගියා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේකට හේතුව මොකද්ද කියලා අහනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේක ඉස්සර සිද්ධ වෙච්ච දෙයක්. එක දවසක් සීසාන්න ගොවියෙක් හරක් වගේ කුඹුරට දක්කගෙන ගියා. ඉතින් මේ ගොවියා මේ කුඹුරු හාන්න මේ හරක්ට පුරුදු කරද්දී එක හරකෙක් ඉන්නවා කියන දේ අහන්නෙම නැහැ. ඒ හරකා මොනවා කරත් කියන දේ අහන්නේ නැහැ. ටික දුරක් කුඹුරේ සීසාමින් ඉඳලා ඒ කුඹුරෙම එක තැනක බුදිය ගන්නවා. ඊට පස්සේ ආයෙ කෙවිතෙන් ගහලා නැගිටවලා හාන්න පටන් ගන්නවා. ආයෙත් ටික දුරක් ගිහිල්ලා මේ හරකා ඒ කුඹුරෙම නිදිය ගන්නවා. ඉතින් දැන් මේක දැක්කට පස්සේ මේ ගොවියට හරිම කේන්ති. ඉඳපන්කො මං ඔබට හොඳ වැඩක් කරන්නම් කියලා හිතලා පිදුරු ගොඩක් අරන් ගිහිල්ලා හරකාගේ ඇඟට දාලා තෝ ඔතනම බුදිය ගනින් කියලා ඒ පිදුරු ගොඩට ගිනි තිබ්බා. ගිනි තිබ්බට පස්සේ අර හරකා වේදනාවෙන් පිච්චි දඟලලා මරණයටපත් වුණා. ඊට පස්සේ කාලයක වෑමෙන් මේ මිනිස්සයා මරණයටපත් වුණා. මරුණට පස්සේ මේ හරකට ගිනි තියලා මරපු පවින්දා නිරිය ගිහිල්ලා ගොඩාක් දුක් විඳා, අප්‍රමාණ දුක් විඳා කියලා නිම කරන්න බැරි තරම් දුක් විඳා. දුක් විඳලා මිනිස්සයා ඒක ඉතුරු විපාක විඳවන්න මේ විදිහට කපටු ආත්මෙ ඉපදිලා හත් වතාවක්ම ආසෙම ගිනි අරගෙන මරණයටපත් වෙලා දුකටපත් වුණා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් බලන්න මේ සසර මොනතරම්නම් භයානකද. අපිට මේ ළඟදී අහන්න හම්බුණා මේ අලියෙක් ගිනි තියලා මැරුවා කියලා. ඉතින් ඒ වගේ කර්ම විපාක කොහොම විපාක දෙයිද දන්නේ නැහැ. ඉතින් මේ රටේ අලි විතරක් නෙමෙයි තව ගොඩක් සත්තු ජීවත් වෙනවා. ඒ තමයි හරක්, එළුව, කුකුල්ලෝ, ඌරු මේ වගේ සත්තුත් දවසට කීයක් මරනවද? ඒ වගේ විපාක කොහොම වේද කියලා අපිට හිතා ගන්නවත් බෑ. ඉතින් ඔයාලා සියලු දෙනා මතක තියාගන්න පව් කරාට කර්මයේ විපාක දෙන දවසට ඇඩ්‍රස් එක නම් වරදින්නේ නැහැ කියලා. ඒ නිසා ඒක මතක තියාගෙන අපේ සියලු දිනාටත් මේ පවෙන් නිදහස් වෙන්න, මේ පව් වලින් වළකින්න වාසනාව උදා වේවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.